තේකුත් අරගෙන ඇවිල්ලා බලලා මම මොකද කරන්න යන්නේ කියලා. අද මම ඕගොල්ලන්ට ගෙනාවා තව ස්නැක් එකක්. කේරළම ස්නැක් එකක්. ඒක රසින්ද ඔයගොල්ලන්ට ගේන්න ඕනේ කියලා හිතුණා. මොකද ඒක පොඩක් ශ්‍රී ලංකන් ලයින් එකකට තියෙන හින්දා. ඉතින් මං අද ඔයගොල්ලන්ට ගෙනාවේ තේකත් එක්ක මගේ ඊවිනිං ස්නැක් එකට බනානා ෆ්‍රයි. ඔයා බලලා ඉතින් බනානා ෆ්‍රයි කියවම බනානා එක තියෙනවනේ. මෙන්න මේ වගේ. එන්න මෙහෙම තියෙන. දකින්න මම මේ එන්න බනානා ෆ්‍රයි එක. මේක තමයි බනානා ෆ්‍රයි කියන්නේ. මේක ඇත්තටම මේ ඒ කියන්නේ ඉදිච්ච කෙසෙල් වලින් තමයි හදලා අපි අර මුං කැවුම් වලට දාන්නේ අර මේ පේස්ට් එක අන්න ඒ වගේ එකක් ඒකට තවරලා බැදලා තමයි මේක හදන්නේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකට බනානා ෆ්‍රයි. එතකොට කේරළ වලින් කියනවා එත කැප්පම් කියලා කියනවා. එත කැප්පම් ආය බනානා ෆ්‍රයි කියලා කියනවා. ආය කියනවා පානපුරි කියලා කියනවා. ආය කියනවා කෙලා ෆ්‍රයි කියලාත් කියනවා. එහෙම දෙක තුනක් කියනවා. මෙන්න මේක තමයි බාන්නේ. මට යාළුවෙක් තමයි රෙකමන්ඩ් කරේ. බලමු රස කොහොමද කියලා. ඉතුවර වැඩි හොඳයි. මේ තියෙන ඉදිච්ච කෙසෙල්. මෙන්න මේ දේ තමයි තියෙන්නේ. බලමු දැන් අපි තේකත් එක්ක සුපිරි බනානා ෆ්‍රයි මතක තියාගන්න. ඔයගොල්ලෝ කවුරු හරි ඉන්දියා පැත්තේ යනවා නම් කේරළ පැත්තේ එහෙම නැත්නම් ඩුබායි වල හරි කොහේ හරි ඉන්නවනම් මේක ගන්න පුළුවන්. බනානා ෆ්‍රයි. එහෙම නැත්නම් අර මං කිව්ව නම් දෙකේ අරගෙන ට්‍රයි කරලා බලන්න. ප්ලේන් ඩියක් එක්ක සුපිරි. ගිහින් එන්න. බයි.